कार्यालये लेखන්තුමා ඇතුළු රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ස්වේච්ඡා සංවිධාන කියන සියලුම රජයේ ආයතන ඒක රාශි වෙලා අද දවසේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අපිට වෙන් කළ දෙන ජූනි මාසයේ ශාසන ඉතිහාසයේ මිහින්තලා වෙනුවෙන්ම මිහිඳු හාමුදුරුවෝ වෙනුවෙන්ම පොසොන් පෝයක් රජදරුවෝ වෙන් කළා තියෙනවා. ඒ නිමිත්තෙන් සිංහල රජ දවසේ ඉඳලා අතීතයේ ඉඳලා වසර 2333ක් වෙන මේ පොයේ දවසට ජූනි මාසෙට. ඒ නිමිත්තෙන් වසර දෙකක් මේක ගැසට් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, ඒ වගේම විදුර වික්‍රමනායක බුද්ධ ශාසන ඇමතිවරයා, ඒ වගේ විදුලි ඇමති කාංචන විජේසේකර, ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ අනිකුත් නිලධාරීන් හරහා මේ පුදබිමේ සියලුම ඉදිකිරීම් ආරක්ෂාව සහ සංවර්ධනය සහ තේවාව අවා ලංකාවාසී ලෝකවාසීන්ගේ ආධාරයෙන් උපකාරයෙන් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකායේ බටවරියන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිවෙමින් පවතින තේවාව හෙවිසි වාදනය කරමින් බුද්ධ පූජා වඩම්වන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බුද්ධ ශාසන ඇමතිවරයා විදුර වික්‍රමනායක විදුලි ඇමති කාංචන විජේසේකර ඒ වගේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ ත්‍රිවිධ හමුදාවම සිවිල් ආරක්ෂක බලකායම මේ වසර දෙක තුල භූමියෙන් ඉවත් කරලා අපිත් එක්ක තියෙන අමනාපෙට ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය සියලුම ආයතන ප්‍රධානීන් අද ගෙන්නුව මෙතෙන්ට ගෙනල්ලා ඒ නියෝගයෙන් මේ උතුම් පින්කම ලංකාවාසී ලෝකවාසී හැම දෙනා සමරන ඇට මිඳුලට බද්ධ වෙච්ච පින්කමක් තමයි පොසොන් මංගල්‍යය. ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් කරන පින්කම සඳහා රජයෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්නට අද දවසේදී කටයුතු කළා, සාකච්ඡා කළා, සම්මත කරගත්තා. ඒ වගේම විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. ඉතින් රජයේ අනුග්‍රහය වගේම රජයේ ප්‍රමාණවත් මුදලක් අද වර්තමානයේ වට නැහැ. එහෙනම් අපි එකඟ වුණා පෙර පරිදි අපි සම්මාදම් කරලා පින්නපාතේ ගිහිල්ලා අපේ බැංකුවල අනුග්‍රහය ඇතුව ඒ පින්කමට ලංකාවාසී ලෝකවාසී ආගම් ભેදයකින් ಜಾති ભેදයකින් තොරව මේ පින්කමට අපිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පින්කම් අතහරින වෙලාවට මා සමග එක්කාසු වෙලා මගේ රටේ ජනතාව ලෝකයේ ජනතාව එකතු වෙලා මේ උතුම් මංගල්‍ය කරන්න සහයෝගය ලබා දුන්නා. ඉතින් මෙවරත් 2333 වෙනි පොසොන් මහා මංගල්‍ය සිද්ධ කරන්න රජයේ අනුග්‍රහයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් මූල්‍ය දායකත්වය ලබා දෙමින් මේ වගේ ප්‍රමාණවත් මුදලක් නැති නිසා අපි සාකච්ඡා කරගත්තා පෙර වගේම අපේ රටේ ජනතාවගේ රුපියල 750 එකතු කරලා මේ මංගල්‍ය මිහිඳු මහා පෙරහැර ලංකාවේ පළවෙනි පෙරහැර මිහිඳු පෙරහැර ඒ වගේම සතිපිරිත් දේශනාව ඒ වගේ පුදබිම විදුලි බුබුලින් ආලෝකමත් කිරීම කියන මේ මහා මංගල්‍ය ටික කිරීම සඳහා මම ලබාගත් අපේ අනුමැතිය ඇතුව අපි ඔක්කොම එකරද වෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ආවා. රජයේ දරන්න පුළුවන් ඒ දරන මුදල වගේම කෝටි ගණනාවක් දෙක තුනක් හතරක් මුදලක් වැය වෙනවා. එහෙනම් දානපතියන්ගෙන් අපි මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. පෙර වගේම මේ පින්කම සඳහා මේ ශිෂ්ටාචාරය, මේ හැදියාව, බෞද්ධ සංස්කෘතිය අපිට උගන්වපු උතුමන් වහන්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් රජ දවසේ ඉඳලා මහා පින්කම් සිද්ධ කරලා තියෙනවා අපේ රටේ ජනතාව. එහෙනම් ඒ රටේ ජනතාව පැමිණෙනකොට අවශ්‍ය කරන යටිතල පහසුකම් රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණව ලබා දීමට කටයුතු කළා, එකඟ වුණා. ඉතින් එහෙනම් අපි සතුටු වෙනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මේ මහා පින්කම කිරීම සඳහා ඔබගේ මූල්‍ය දායකත්වයත් ලබා දෙමින් මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා පෙර වසරවල වගේම මෙවරත් ඒ සහයෝගය ලබා දෙන්න කියන පණිවිඩය මේ අවස්ථාවේදී බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉඳලා අපේ රටේ ජනතාව ලෝකයේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ පින්කමට දායක වෙන්න කියලා. අනුබුදු දහමින් ලොවම නිවේවා, ලොව සැනසේවා කියන උත්තම තේමා පාඨය තමයි රාජ්‍ය උත්සවයට අපි යොදාගෙන තියෙන්නේ. ඉතින් හැම රටේ සිව් කරන සිව් දිසාවේ
ආගම් ભેදයකින් ಜಾති ભેදයකින් තොරව අතිගරු ශ්‍රීමත් මහානායක මාහිම්පාන් වහන්සේලා මල්වතු මහා විහාරයේ අතිගරු ශ්‍රීමත් මහානායක මාහිම්පාන් වහන්සේගේ නියමයේ පරිදි ඒ වගේම අස්ගිරි මහා විහාරයේ අතිගරු ශ්‍රීමත් මහානායක මාහිම්පාන් වහන්සේගේ නියමයේ පරිදි රාමඤ්ඤ මහානිකායේ අතිගරු මහානායක මාහිම්පාන් නියමයේ පරිදි අමරපුර නිකායේ මහානායක මාහිම්පාන් නියමයේ පරිදි උන්වහන්සේලා වඩිනවා මේ රාජ්‍ය උත්සවය සඳහා. ඒ වගේම අනිකුත් ආගමික උතුමන්ටත් අපි ආරාධනා කරනවා ඒ පින්කමට සම්බන්ධ වෙලා ඒ උතුම් මංගල